නෙක් එකේ බැක් කලර් එක. අපි මේක නිතර කතා කරත් ඔයාලට තියෙන ප්‍රශ්නවලට උත්තර දීලා මෙපා වෙන හින්දා තමයි මේක කතා කරන්න හිතුවේ. නෙක් එකේ බ්ලැක් කලර් තියෙනවා නම් හෝමෝන ප්‍රශ්නයක් තමයි අංක 1ට ඔයා හිතන්න ඕනේ. අපි හිතමු පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම්. මේක අපි හැමෝම දන්න කුරුලෑ වලට තියෙන ප්‍රශ්න, මෙන්සස් ප්‍රශ්න, කොණ්ඩේ යන ප්‍රශ්න. මෙතනින් එහාට ගියාම බෙල්ල කළු වෙන එක. ඉන්සියුලින් වලට හෝමෝන් අදාළව රෙසිස්ටන්ට් එකක් පටන් ගද්දිම ඔයාට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝමුත් තියෙනවා නම් මෙන්න මේ කාරණේදී මේ කාරණා දෙකම එකක් වෙන්න පුළුවන්. මීට අමතරව පොඩි කාරණා තියෙනවා. ඔවට ගියොත් කළු වෙන්න පුළුවන්. ගාපු ක්‍රීම් එකක් නිසා කළු වෙන්න පුළුවන්. ඉතින් මේවා සාමාන්‍ය දේවල්, පොඩි දේවල් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හැබැයි හැම ඝනකම් වීමකුත් එක්ක බෙල්ල කළු වෙනවා නම් ඔයා පළවෙනිම දේ දැනගන්න ඕනේ මේකට ක්‍රීම් එකක් විතරක් නෙමෙයි අභ්‍යන්තර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හරි ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් ගන්න. දැන් මම කිව්වොත් ඔයාලට මේකට තයිරොක්සින් චෙක් කරන්න කියලා නෑ. වැරදින්න පුළුවන්. ඒ හින්දා ඔයාගේ ෆැමිලි ෆිසිෂියන් හම්බෙලා තීරණය කරන්න ඔයාට කොයි වගේ ලෙවල් එක ට්‍රීට්මන්ට් සීරීස් එකක්ද කරන්න ඕනේ කියලා. ඒ හින්දා බෙල්ල කළුයි කියන එක ආවට ගියාට ක්‍රීම් වර්ග ගන්න එපා. මේකට ක්‍රීම් වර්ග කීපයක් තියෙනවා. ඒව ගෑවා කියලා විතරක් මේක හරියන්නේ නැහැ. මොකද ගාපු ගමන් ආයේ කළු වෙන්න පුළුවන්.